ඊමේල් එකක් යවද්දි මිනිස්සු ප්‍රධානවම බය වෙන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ඊමේල් එක ඇත්තටම රූට් ඊමේල් එකක් වෙයිද. ඔයා AI එකට දෙනවා තමයි මේ වගේ ඊමේල් එකක් ජෙනරේට් කරන්න කියලා. හැබැයි මේ එන අවුට්පුට් එක මොන වගේ එකක් වෙයිද? ඒ අවන කෙනාට මේක ඇත්තටම බැනලා තියෙද? සමහරට ඔයාගේ ලැන්ග්වේජ් එකේ අන්ඩර්ස්ටෑන්ඩින් එක මදිකම හෝ ඒ වගේ මොකක් හරි හේතුවකට ඔයාට ඒක තේරුම් ගන්න බැරි නම් සමහර විට මේක රූට් ඊමේල් එකක් යවුවොත් ඒක ඔයාගේ ක්ලයන්ට් කෙනෙකුට යවනවා නම් එහෙම නැත්නම් ඔයාගේ බොස්ට යවනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම grammar mistakes ඔයා බිස්නස් එකක් වගේ කරන කෙනෙක් නම් මේ ඊමේල් එකේ grammar mistakes තිබ්බම එතනින්ම first impression එකම damage වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා යවන්න එක දෙයක් සහ AI එකට ඔයා ඒක කිව්වට පස්සේ AI එක ඔයා දෙන ඉන්පුට් එකේ වැරදි නිසා සමහර විට වෙන දෙයක් අවුට්පුට් එක විදියට දෙන්න පුළුවන්. එතකොට ඔයා ඊමේල් එක කෙලින්ම කොපි කරලා ඉවර වෙලා ඒ බොස්ට හෝ ක්ලයන්ට් යවුවොත් එහෙම එතනදී misunderstanding එකක් එනවා. ඔයා යවන එක නෙමෙයි හරියටම යවලා තියෙන්නේ. ඒගොම තමයි ඔයාගේ ඊමේල් එක අන්ප්‍රොෆෙෂනල් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝ එකේ බලමු කොහොමද මෙන්න මේ කියන කාරණා 4 අවම කරගන්න ගමන් ගොඩක් ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් ලේසියෙන්ම මේ වගේ AI tool එකකින් ජෙනරේට් කරගන්න කියලා. අපි AI වලින් මේ ඊමේල් එකක් ජෙනරේට් කරන එක තේරුම් ගන්න කලින් මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් කියන්නේ සහ කොහොමද අපි ඒක හරියටම ලියාගන්නේ කියලා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති ඔයා work from home එකක් boss ගෙන් ඉල්ලලා තියෙනවා. එතකොට ඒක ටිකක් unprofessional විදියට තමයි WhatsApp message එකක් විදියට ඉල්ලලා තියෙන්නේ. ඒකම ඔයාට ඉල්ලන්න පුළුවන් තව විදියක් තමයි මේ පහළ තියෙන්නේ. ඉතින් අපි බලමු ඔයාගාව පෑනක් පැන්සලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම note down කරගන්න මොනවද මේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් වෙනවා නම් ඒ ඊමේල් එකේ තියෙන ඕනි ලක්ෂණ කියලා. පළවෙනි ලක්ෂණය තමයි මේක ක්ලියර් වෙන්න ඕනි. මේක යවන කෙනාට මේක ලැබපු කෙනාට මේක ලේසියෙන්ම කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. දැන් හිතන්නකෝ ඔයා එකපාරට ඊමේල් එකක් ලියනවා regarding the thing we talked about before. අපි කලින් කියපු දේ ගැන සඳහන්ව තමයි මේ ඊමේල් එක ලියන්න කියලා ලියනවා. දැන් එයාත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක එයාට මේ මොකක් ගැනද කියන්නේ කියලා එකපාරට අවබෝධ කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ වෙලාවට එයාට මේ ඊමේල් එක තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ වගේම තව එකක් තමයි මේක කන්සයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිසුන්ගේ කාලය වටිනවනේ. ඒ නිසා ඔයා මේක පැරග්‍රාෆ් 5ක විතර ලොකු ඊමේල් එකක් වුණොත් එහෙම ඒක මිනිස්සු කියවනවා අඩුයි. මිනිසුන්ගේ වෙලාව වෙන වැඩ තියෙනවා. ඒගොල්ලෝ සරලව මේක කියවන්නේ නැහැ. ඒ නිසා ඔයා ගොඩක් දේවල් කියන්න ඕනේ අඩු වචන සංඛ්‍යාවකින්. මේවයි කැරක්ටරිස්ටික්ස් කියන්නේ. මොකද ඔයා AI වලට දුන්නොත් AI වැඩ කරන්නේ එයාට කලින් දීපු දත්ත මතනේ. සමහර විට ඔයාට පැරග්‍රාෆ් 5ක විතර ලොකු ඊමේල් එකක් එයා ජෙනරේට් කරලා දෙන්න පුළුවන් ඔයා දෙන ප්‍රොම්ප්ට් එක අනුව. ඔයා එතකොට බලන්න ඕනේ මෙන්න මේ කැරක්ටරිස්ටික්ස් වලට අනුව මේ ඊමේල් එක තියෙනවද? එහෙම නැත්නම් අපි AI එකට කියන්න ඕනේ මෙන්න මේක තව ටිකක් ක්ලියර් විදියට කියන්න. එහෙම නැත්නම් මේක තව ටිකක් කන්සයිස් කරන්න. මේකේ දිග වැඩි. ඒ නිසා ඔයාට මේ ටර්ම්ස් යූස් කරලා ඔයාට ඔයාගේ ප්‍රොම්ප්ට් එක එන්හෑන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව වැදගත්ම දෙයක් තමයි ඔයා රෙස්පෙක්ට්ෆුල් විදියට තමයි මේ මිනිස්සයාට ආමන්ත්‍රණය කරන්න ඕනේ කතා කරන එක්කෙනාට. ඔයා මේ යවන්නේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් නා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා යම්කිසි දෙයකට ඩිසැග්‍රී වෙනවා කියලා. ඔයා මේ ඊමේල් එකේ කියන්නේ you are wrong. එහෙම කියන්නේ නැහැ. එහෙම නැතුව ඒ වෙනුවට ඔයා කියන්න ඕනේ මට මේ ගැන ඩිෆරන්ට් පර්ස්පෙක්ටිව් එකක් වෙනම පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි ඔයා මේ මැසේජ් එක කන්වේ කරන්න ඕනේ. දැන් බැරි වෙලාවත් AI වලින් දෙන ප්‍රොම්ප්ට් එකේ ඔයා දීපු ප්‍රොම්ප්ට් එකට අනුව එයා දෙන රිප්ලයි එකේ තිබ්බොත් එහෙම මොකක් හරි ඔයා වැරදි වගේ දෙයක් තිබ්බොත් එහෙම ඔයා ඒක කියවද්දී ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයාට මේ ඊමේල් එක තව ටිකක් රෙස්පෙක්ට්ෆුල් විදියට ඕනේ කියලා. එහෙම AI එකට කිව්වම තමයි එයා ඊළඟට රිප්ලයි එක විදියට ඊට වඩා ටිකක් රෙස්පෙක්ට්ෆුල් එකක් දෙන්නේ. ඊළඟ එක තමයි ඔයා ප්‍රොෆෙෂනල් ටෝන් එකක් තමයි පාවිච්චි කරන්න ඕනි. ඒක ගොඩාක් කැෂුවල් වෙන්නත් බෑ. නිකන් යාළුවෙක් එක්ක කතා කරනවා වගේ වෙන්නත් බෑ. හැබැයි ගොඩාක් රොබෝටික් වෙන්නත් බෑ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔයාට පුළුවන් ඊමේල් එකක් ලියන්න සමහරට as soon as possible please කියලා. ASAP please. දැන් ඒ වගේ එකක් ලියන්න හොඳ නෑ. එතන ගොඩක් කැෂුවල්. හරි ඔයා ටිකක් ඒ වෙනුවට රෙස්පෙක්ට්ෆුල් ප්‍රොෆෙෂනල් ටෝන් එකක් තමයි ඒකට යූස් කරන්න ඕනි. ඒ වගේම රොබෝටික් වෙන්නත් බෑ. දැන් සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඔය අපි ChatGPT වගේ ටූල් එකක් යූස් කරලා ඊමේල් එකක් ජෙනරේට් කරද්දි ගොඩාක් වෙලාවට ඔයාලා දැකලා ඇති ඩෑෂ් ගොඩක් තියෙනවා EM dashes. දැන් ඒ වගේ එකක් දැක්කේ ගමන් මිනිස්සෙකුට එකපාරට අයිඩියා එකකට යනවා මේක නම් ගොඩක් වෙලාවට LLM එකකින් ජෙනරේට් කරපු දෙයක්. සමහරට මෙයා මේකට අවධානයක් දීලත් නැතුව ජෙනරේට් කරගත්තු දෙයක්ද. සමහර වෙලාවට ඊමේල් එක දැක්ක පමණින් පේනවා මේක ටිකක් රොබෝටික් කියලා. එතකොට ඒ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න ඔයා මග බලා ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි ඇක්ෂන් ඔරියන්ටඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේක රීඩ් කරන මිනිස්සයාට තේරෙන්න ලියන්න ඕනේ මොකක්ද උනේ.
මොකක්ද වෙන්න ඕනි, ඊළඟට මොකක්ද වෙන්න කියන දේ තමා ඔයා මේක ඊළඟට කියන්න ඕනි. right? ඊට පස්සේ ඕනි ඊමේල් එකකදී ඔයා ඒක honest වෙන්න ඕනේ. ඒ කියන්නේ mistakes තියෙනවා නම් ඒවා hide කරන්න බෑ. ඒ වගේ ethical factors උත් තියෙනවා මෙතන. මම ඒව ගැන ගොඩක් ඩිස්කස් කරන්න යන්නේ. ඒ වගේම අන්තිම කාරණේ තමයි මේක relevant වෙන්න ඕනි. ඒ කියන්නේ මේ යවන කෙනාට මේක ඇත්තටම අවශ්‍ය information එකක්ද? ඒ කියන්නේ දැන් ඔයා ගොඩාක් තොරතුරු අනවශ්‍ය තොරතුරු කියලා කියන්නේ ඒවා ඉන්ක්ලූඩ් කරන්න බෑ. ඔයා අවශ්‍ය දේවල් ටික විතරයි මේකෙදි ඉන්ක්ලූඩ් කරන්න ඕනි වෙන්නේ. එතකොට ඒ විදිහට ඔයා ඊමේල් එකක් යවන්න ඕනේ. එතකොට වැදගත්ම දේ තමයි මේක ලොකු ලීගල් ඩොකියුමන්ට් එකක් වෙන්නේ නැහැ මේ ප්‍රොෆෙෂනල් ඊමේල් කියන එක. හැබැයි මේක රොබෝටික් වෙන්නත් බෑ. right? මේක ඔයා මෙන්න මේ කරුණු කිහිපය ගැන බැලන්ස් එකක් තියාගෙන තමා මේක ඊමේල් එක ලියන්න ඕනේ. එතකොට දැන් බැරි වෙලාවත් හිතන්න මේකේ අරමුණ තමයි දැන් හිතන්න ඔයාගේ ඔයා LLM එකකට උදාහරණයක් විදිහට ChatGPT වලට ඊමේල් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා කිව්වා. right? එයා සමහරට මේක ක්ලියර් නැත්නම් ඔයාලට මෙන්න මේ කීවර්ඩ්ස් යූස් කරන්න පුළුවන්. මේක ක්ලියර් කරලා දෙන්න. මේක තව ටිකක් කන්සයිස් කරන්න. මේකේ රෙස්පෙක්ට්ෆුල්නස් එක තව ටිකක් වැඩි කරන්න. මේක ප්‍රොෆෙෂනල් මදි. අන්න ඒ විදිහට LLM එකට කියන්න ඕනේ. එතකොට තමයි ඊළඟට අවුට්පුට් එක විදිහට එයා හරි ඊමේල් එකක් දෙන්න. දැන් අපි ඊළඟට බලමු මොකක්ද මේ ඊමේල් එක ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් LLM එකක් මේ ස්ට්‍රක්චර් එකෙන් පිට දෙනවා නම් ඔයාට ඉල්ලන්න පුළුවන් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට දෙන්න. මෙන්න මේ කරුණු කාරණා තමයි අඩංගු වෙන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු මේකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඔයාලට දැන් පේනවා ඇති මම මෙතන පොඩි ඊමේල් ටෙම්ප්ලේට් එකක් දාලා තියෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක අඩංගු වෙන්න ඕනි ප්‍රධානම දේවල් 6ක් ගැන මම මේ පාර්ට්ස් 6ක් ගැන කියලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්ට්‍රක්චර් එකට තමයි ඔයාගේ ඊමේල් එක ලියවෙන්න ඕනි. එතකොට පළවෙනි කාරණේ තමයි මුලින්ම දැන් ඊමේල් එකක් ඔයා ඊමේල් ඇප් එකක් ඕපන් කරාට පස්සේ සබ්ජෙක්ට් කියලා තියෙනවනේ. ඒකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනි ක්ලියර් සබ්ජෙක්ට් ලයින් එකක්. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් ලයින් එක කියවුවට පස්සේ මේ කියවන රීඩර්ට අයිඩියා එකක් යන්න ඕනේ මොකක් ගැනද මේකේ කියලා තියෙන්නේ කියලා. එහෙම අයිඩියා එකක් එන්නේ නැති දේවල් ඉන්ක්ලූඩ් කරන්න එපා. කියන්නේ හොඳ උදාහරණ තමයි මෙන්න මේ වගේ leave request for මෙන්න මේ දවස. හරි. ඒක කෙලින්ම මේ අදාළ රීඩර්ට මේක බැලුවට පස්සේ මේක මොකක් ගැනද කියලා අයිඩියා එකක් යනවා. එහෙම නැතුව දාන්න එපා hi වගේ දේවල්, important, need help, update අන්න ඒ වගේ නිකන් මේක කියවුවට අයිඩියා එකක් යන්නේ නැති දේවල් දාන්න එපා. පළවෙනි අංගේ තමයි මේකේ clear subject line එකක් තියෙන්න ඕනි. ඊළඟට අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් ග්‍රීටිං එකක් තියෙන්න ඕනි. දැන් මේවා කියන්න හේතුව තමයි LLM එකෙන් දුන්නට පස්සේ ඔයා බලන්න මෙන්න මේ කාරණා 6 ඔයාගේ ඊමේල් එකේ තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයා කියන්න මෙන්න මේකේ ග්‍රීටිං එක ප්‍රොෆෙෂනල් නෑ. අන්න එතකොට LLM එක හරියට දෙයි ඔයාට ප්‍රොෆෙෂනල් ග්‍රීටිං එකක් ඉන්ක්ලූඩ් කරලා. ඊට පස්සේ ඔයා කියන්නේ ඔයාට third sentence එක විදියට ඕනේ ඔයාගේ purpose එක කියන්න. අපි බලමු මේ purpose එක කියන්නේ මොකක්ද කියලා. එතකොට purpose එක කියලා කියන්නේ දැන් මෙතන ඔයා ඔන්න greeting එක කරා. greeting එක කියන්නේ මිස්ටර් හරියේ අදාළ පුද්ගලයාට ගෞරවයක් ඇති වෙන පරිදි මිස්ටර්, මිසිස්, එහෙම නැත්නම් ડોක්ටර්, ප්‍රොෆෙසර් අදාළ ප්‍රොෆෙෂන් එක දාලා ඔයා මේකේ greeting එක කරන්න හරියට. කරලා ඉවර වෙලා ඔයා කරන්න ඕනේ දේ තමයි මෙතන purpose එක මුලින්ම කියන්න ඕනේ. මුලින්ම වැල්වට අරන් වලට යන්න හොඳ නෑ. මෙතන purpose එක directly කියන්න ඕනේ. ඒත් එක්කම දැන් මෙතන පේනවා ඇති මම දාලා තියෙනවා I hope you are doing well කියලා. දැන් මේක ඔයා හැමදාම හම්බෙන මිනිස්සෙක් නම් මේක හැමතිස්සෙම include කරන්න ඕනේ නැහැ. කියන්නේ ඔයා මේ වගේ කාලෙකින් ඊමේල් එකක් යවන කෙනෙක් නම් මේක ඉන්ක්ලූඩ් කරන්න. මම කියන්නේ හැමදාම උදේ හවස දකින්න මිනිස්සෙක් නම් මෙන්න මේ සෙන්ටෙන්ස් එක ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද LLM එකකට ඔයා දීපු ගමන්ම අනිවාර්යෙන් ගොඩක් වෙලාවට මෙන්න මේ සෙන්ටෙන්ස් එක දාලා එවන්නේ. හැමදාම දකින්න කෙනා නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ එක තමයි මේ කියපු purpose එක. purpose එක කියන්නේ දැන් මෙතන බලන්න කෙලින්ම කාරණේට බහැලා තියෙනවා මට leave එකක් ඕනි මෙන්න මේ කියන දවසේ. මට එදාට ෆැමිලි කමිට්මන්ට් එකක් තියෙනවා මගේ ඇටෙන්ඩන්ස් එක අවශ්‍ය. දැන් බලන්න කෙලින්ම වැල්වට අරන් නැතුව මෙතනට ජම්ප් වෙලා තියෙනවා. ඔයා බලන්න ඔයාගේ AI tool එකෙන් ජෙනරේට් කරලා දෙන එකේ ඇත්තටම කෙලින්ම purpose එක කියලා දිනවද නැත්නම් මුලින් කියලා තියෙන වැල්වට අරන්ද කියලා. මොකද මේ මිනිස්සුන්ගේ කාලේ වටිනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ මොනවද මේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක තියෙන ඕනේ කැරක්ටරිස්ටික්ස් කියලා. ඉතින් කාලේ වටිනවනේ අපි කෙලින්ම purpose එක කියන්න ඕනේ. ඒ purpose එක කියලා ඉවර වෙලා ඊළඟට තමයි ඒකට අදාළව අපි context එක කියන්නේ. ඒ කියන්නේ ඇයි ඔයා අපි කන්වින්ස් කරන්න ඕනේ ඇයි මේක මට අවශ්‍ය වෙන්නේ. ඒකට අදාළ වෙ කියන්නේ ඔයාගේ ප්‍රයිවට් දේවල් ඔක්කොම මේක ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට මේක හේතුව කියන්න.
එතකොට මොනවා හරි ඇඩිෂනල් ඩීටේල්ස් තියෙනවා නම් ඒ වගේම වැදගත්ම දේ තමා මේක ඕ එක්ස්ප්ලේන් කරන්න යන්න එපා. මේක මේ පැරග්‍රාෆ් ගණන් ලොකුවට තියන්න එපා. මේ ඊමේල් එක පුළුවන් තරම් කෙටියෙන් තියාගන්න ඔයා. අවශ්‍ය දේවල් විතරක් ඉන්ක්ලූඩ් කරන්න ප්‍රොෆෙෂනල් ඊමේල් එකක. ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ ඔයා කියන්න ඕනේ දැන් මේක දුන්නා තමයි මොකක්ද මෙයා මට කියන්නේ? මොකක්ද කියන්නේ? මොකක්ද මගේ වෙන්න ඕනේ? අන්න ඒ දේ තමයි ඒ කියන්නේ ඇක්ෂන් එක. එහෙම නැත්නම් රික්වෙස්ට් එක. අන්න ඒක ඊළඟට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි දැන් මෙතන නම් දීලා තියෙනවා ඒ ලීව් රික්වෙස්ට් එක අප්රූව් කරන්න පුළුවන් නම් කියන්න කියලා. ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් මීටින් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි දෙයකට කන්ෆර්මේෂන් එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්. දැන් මෙතන අපි කාරණේ කියනවා ඊට පස්සේ ඒකට අදාළ තොරතුරු ටික කියනවා. ඊට පස්සේ අපි කියනවා මොකක්ද වෙන්න ඕනි. හරි ඒක කෙටියෙන් කියනවා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ක්ලෝසිං එකක් කරනවා අපි මෙතන thank you කියලා. ඊට පස්සේ මෙතන ඔයාලා අනිවාර්යෙන් දාන kind regards best regards sincerely ඒ වගේ ඒවා දාලා එහෙම නැත්නම් thank you message එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නම දාන්න. right ඒ වුණාට මෙතනදී කොයි වෙලාවකවත් දාන්න එපා bye cheers bro thanks man ඔන්න ඔය වගේ දේවල් දාන එකෙන් වැළකෙන්න ඔයා යවන්නේ ප්‍රොෆෙෂනල් මේල් එකක් නම්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ ස්ට්‍රක්චර් එක. දැන් ඔයාලා මේකෙදි කරන්න ඕනි දේ තමයි දැන් ඔයාලා AI ජෙනරේට් කරලා ඊමේල් එකක් යවා ගන්න ඕනි කෙනෙකුට පුළුවන් නේ ChatGPT වගේ ඇප්ලිකේෂන් එකක් ඕපන් කරා. ඔයා ඒක මොකක් හරි විදියට ඔයාගේ ටෙක්ස්ට් එක දුන්නා. ඊට පස්සේ ඔයා අවුට්පුට් එක ගත්තා. ඒක කෙලින්ම පේස්ට් කරා. ඔයා බලන්න ඕනි හැබැයි මෙන්න මේවා තියෙනවද කියලා. නිකම් මේක සෙන්ඩ් කරොත් එහෙම සමහර විට අර අපි කියපු ප්‍රොෆෙෂනල් නොවන ඊමේල් එකක් යවෙන්න පුළුවන්. රෙස්පෙක්ට්ෆුල් නැති ඔයාට යවන්න ඕනි දේ නෙමෙයි සමහර වෙලාවට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා සමහර විට AI tool එකක් මත 100%ක්ම ඩිපෙන්ඩ් වුණොත්. ඒ නිසා ඔයාලා මෙන්න මේ කරුණු කාරණා තියෙනවද කියලා බලන්න ඕනි. දැන් අපි ඊළඟට බලමු. දැන් ඔයාලට මේ විදියට ඊමේල් එකක් ජෙනරේට් කරගන්නවා නම් අපි පොඩි ඊමේල් ෆෝමියුලා එකක් කියලා දෙන්නම්. එතකොට ඔයා ඒකට කරුණු 4ක් එන්ටර් කරන්න ඕනේ. කරුණු 4 එන්ටර් කරාට පස්සේ ඔයාට ඊමේල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ ජෙනරේට් කරත් ඔයා අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ මෙන්න මේ කියන කරුණු 6 accordingly තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයා ආපහු ඒ LLM tool එකට කියන්න ඕනේ මේකේ greeting එක ප්‍රොෆෙෂනල් කරන්න. ප්‍රොෆෙෂනල් මදි. හරි මේ 4 වෙනි පොයින්ට් එකට ඔයා අවශ්‍ය කරුණු ටික දීලා නැත්නම් ඒ ටික දෙන්න ඕනේ. right මෙන්න මේ විදිහට ඉන්ක්ලූඩ් කරන්න මේ පැරග්‍රාෆ් එකට. සමහර විට වැඩිපුර විස්තර කළා නම් මේක අඩු කරන්න කියන්න පුළුවන්. ඊට පස්සේ ඇක්ෂන් එක අන්තිමට පැහැදිලි නැත්නම් ඒක හරියට දෙන්න කියන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක තියනවාද කියලා බලන්න AI මත 100%ක්ම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව. මේ තියෙන්නේ මම අර කියපු ඊමේල් ෆෝමියුලා එක. මේකට අවශ්‍ය වෙනවා දේවල් කිහිපයක්. හරි. දැන් මෙතන මම දීලා තිනවා චූටි prompt template එකක්. ඔයාලට පේනවා ඇති. මෙතන දීලා තිනවා rewrite this as a professional email for. දැන් පළවෙනි එක තමයි recipient කියලා මෙතන තියෙන්නේ. දැන් මෙතන මුලින්ම කරුණු 4ක් ඔයාලා තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි who. ඒ කියන්නේ ඔයා මේක කාටද යවන්නේ? දැන් මේ LLM tools අතරම train කරද්දි මේ වගේ email examples උත් එයාලා ගොඩාක් use කරලා තිනවා. දැන් අපි වෙනම AI course එකක් එහෙම මේ YouTube channel එකේ යනවා. ඔයාලට මේ AI ඉගෙන ගන්න ඕන නම් මේ models train කරන විදිය ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ course එකට ගිහලා පොඩ්ඩක් බලන්න. එතකොට දැන් මේ වගේ අපි tool එකක් train කරද්දි අපි අනිවාර්යයෙන්ම ගොඩාක් එක જાති examples දෙනවා. දැන් එතකොට මේකට පළවෙනියටම කියන්න ඕනේ මේ ඊමේල් එක අපි යවන්නේ මොන වගේ කෙනෙක්ටද? සමහර විට ඒක මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, ක්ලයන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, CEO කෙනෙක්, ටීම් මෙම්බර් කෙනෙක්, සප්ලයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක ටයිප් එකේ කට්ටිය ඉන්න පුළුවන්. අපි එයා මොකක්ද ප්‍රොෆෙෂන් එක, මෙයාගේ මොකක්ද ප්‍රොෆෙෂන් එක කියලා කියන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනි කාරණයක් තමයි දැන් මේවා ගොඩක්ම ශ්‍රී ලංකාවේ කන්ටෙක්ස්ට් එකට අදාළ data දාලා නෙමෙයි ට්‍රේන් කරලා තියෙන්නේ. සමහර විට ඔයාලා කෙනෙකුට සැලියුට් කරන විදිය නෙමෙයි ඒ රටවල සැලියුට් කරන්නේ. right salutation එක දාන්නේ වෙන වෙන විදිවලට. ඉතින් ඒ නිසා ඒකෙන් දෙන එක ඔයාට හරිද කියලා බලන්න. දැන් මෙහි සමහර වෙලාවට බොස්ට සර් කියනවා, එහෙම නැත්නම් ටීචර් කෙනෙකුට සර් කියනවා. ඒ වගේ තිබ්බට සමහර රටවල කෙලින්ම නම කියලා කතා කරන වෙලාවල් තියෙනවා. එතකොට එහෙම සමහරට ෆස්ට් නේම් එකෙන් කතා කරන වෙලාවල් තියෙනවා. එතකොට මේ රටේ ethics වලට අනුව ඔයා ඒ LLM එකෙන් දෙන output එක හරිද කියලා බලන්න ඕනේ. right එතකොට ඔයා මුලින්ම දැනගන්න ඕනේ තමයි මේ කාටද යවන්නේ කියලා. එතකොට අන්න ඒක දාන්න professional email for my boss, for my manager, for my client, for CEO name. ඊට පස්සේ වට නම දාන්නත් පුළුවන් ඕන්න. Mr මොකද්ද නම, නැත්නම් Mrs මොකද්ද නම, doctor ඒ වගේ නම දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා purpose එක කියන්න ඕනි.
දැන් ඔයාලට මේක ටයිප් කරගන්න අදාළව ලැන්ග්වේජ් එකේ මදිකමක් තියෙනවා නම් ඒකටත් පොඩි ට්‍රික් එකක් මම ඊළඟට කියලා දෙන්නම්. දැන්ට ඔයාලා මේක මේ ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වැඩේ කරගන්න ලේසි. දැන් පර්පස් එක කියලා කියන්නේ ඔයා මොකටද මේ ඊමේල් එක යවන්නේ? ඔයා මොකක් හරි රික්වෙස්ට් කළාද? මොකක් හරි දෙයක් එයාට අප්ඩේට් කරනවද? මෙන්න මේ දේ සිද්ධ වුණා කියලා. එහෙම නැත්නම් කලින් කතා කරපු දෙයක් ආපහු ෆලෝ අප් කරනවද? ඒ වගේ එහෙම නැත්නම් අපොලොජි එකක්ද මේ කරන්නේ? අන්න ඒ වගේ පර්පස් එක ඔයා කියන්න ඕනේ. හරි ඊමේල් ෆෝ මේ රිසිපියන් පර්පස් එක තමයි අපොලොජි. ඊට පස්සේ ටෝන් එක මොකක්ද? රයිට් ටෝන් එක තියෙනවා මෙතන. ඔයාලට ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ලි ඊමේල් එකක් ලියන්න පුළුවන්. ෆෝමල් ඒ විදිහට එක එක ටයිප්ස් තියෙනවා. ඔයාලට ඒක දෙන්න ඕනේ. කියන්නේ ප්‍රොෆෙෂනල් එකක්ද ෆ්‍රෙන්ඩ්ලි එකක්ද දැන් නිතරම වැඩ කරන ටිකක් ලංකිට්ටුවෙක් කෙනෙක් ඉන්නවා නම් එයාට ටිකක් ෆ්‍රෙන්ඩ්ලි ඊමේල් එකක් යවන්න පුළුවන්. ඒ වගේම බොස් කෙනෙක් එහෙම නැත්නම් ඔයාගේ ක්ලයන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් එහෙම නැත්නම් ෆෝමල් ඊමේල් එකක් තමයි යවන්න ඕනේ. ඒතකොට මෙතන ටෝන් එකට ෆෝමල් කියලා දෙන්න පුළුවන්. පර්පස් එකට මොකක්ද දෙන්නේ? අප්ඩේට් ෆලෝ අප් අපොලොජි රික්වෙස්ට් ඔයාලට මොකක් හරි නෝට් ඩවුන් කරගන්න ඕන නම් අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න. එතකොට ආපහු මම කිව්වොත් එහෙම ඊමේල් එක මොකද්ද කවුද රිසිපියන් කවුද ක්ලයන්ට්ද CEO ද ටීම් මෙම්බර්ද ඔය වගේ දාන්න ඕනේ. මෙතන පර්පස් එක දාන්න ඕනේ. පර්පස් එක කියන්නේ රික්වෙස්ට් එකක්ද අප්ඩේට් එකක්ද ෆලෝ අප් එකක්ද අපොලොජි එකක්ද කියලා දාන්න ඕනේ. ඊට පස්සේ ටෝන් එක ප්‍රොෆෙෂනල්ද ෆෝමල්ද කියලා. ඊට පස්සේ ලෙන්ත් එක ෂෝට් එකක්ද එහෙම නැත්නම් ඩීටේල් එකක්ද එහෙම නැත්නම් සමරි එකක්ද අන්න ඒ වගේ දෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමටම ඔයාට තේරෙන ඉංග්‍රීසි වලින් මෙන්න මේකේ රෝ මැසේජ් එක කියන්න ඕනේ. මට ලීව් රික්වෙස්ට් එකක් ඕනි කියලා කියන්න ඕනේ. රයිට් ඔයාට තේරෙන ඉංග්‍රීසි වලින් මේක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවුට්පුට් එකක් හම්බෙනවනේ. ඒ අවුට්පුට් එක අනිවාර්යයෙන්ම වෙරිෆයි කරන්න අර මං කලින් කියපු පොයින්ට්ස් 6 සහ ප්‍රොෆෙෂනල් ඊමේල් එක තියෙන්න ඕනේ. කැරක්ටරිස්ටික්ස් එක ඒ පියවර නම් අනිවාර්යයි. AI tools මත 100% ඩිපෙන්ඩ් වෙන්න එපා. ඒ වගේම තව නෝට් කරන්න ඕනේ දේ තමයි දැන් ඔයාලා මේක සමහර විට දෙන්න පුළුවන් මොනවා හරි ඇටච් කරන්න ඕනේ. ඒවා හරිද කියලා බලන්න. සමහරට ඩේට් එක හරිද කියලා බලන්න. දැන් හිතන්න සමහර වෙලාවට ඔයා මොකක් හරි AI tool එකක් purchase කරලා තියෙනවා නම් මොකක් හරි subscription එකක් තියෙනවා නම් ඒකේ අගට එයා best regards කියලා නම ඇඩ් කරන්නේ subscription එකට දාලා තියෙන නම. සමහර විට පවුල කිහිපයක් එකතු වෙලා AI tool එකක් කරන් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට නම තියෙන්නේ subscription එකේ තිබ්බ නම. right ඒ වගේ දේවල් ගැන අනිවාර්යෙන්ම ඒ යවන data එක අනිවාර්යෙන්ම accurate වෙන්න ඕනේ. ඒ වගේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔයා. එතකොට ඒ වගේ ඒවා ටික අරගෙන ඔයාට මෙන්න මේ කරුණු ටික තියෙනවා නම් මෙන්න මේ template එකට දැම්මොත් ඔයාට professional email එක generate කරගන්න පුළුවන්. හැබැයි ඒන එක මත 100% විශ්වාස තියන්න එපා. අර කියපු points වලට අනුව go through කරලා බලන්න. එතකොට දැන් හිතන්න මේ ටික type කරගන්න ඔයාට language එක තේරෙන්නේ නැහැ. ඔයාට තේරෙන්නේ සිංග්ලිෂ් වලින් වගේ එහෙම නැත්නම් සිංහල වලින් ටයිප් කරගන්න විතරයි. ඒකට ඒ වගේ වෙලාවට ඔයාට යූස් කරන්න පුළුවන්. දැන් Gemini වගේ tool එකක් ඔයාට අනිවාර්යයෙන්ම යූස් කරගන්න පුළුවන්. ඒ වගේ දෙයකට Gemini, Grok ඒ වගේව යූස් කරගන්න පුළුවන්. ChatGPT වලට වඩා ඒක ටිකක් මේ දෙකට මේ tool දෙකට ටිකක් සිංහල තේරෙනවා. එතකොට ඔයාට ඉල්ලන්න තියෙන්නේ දැන් හිතන්න දැන් මෙතන මම ලියලා තියෙනවා. මම ලෙඩ වෙලා give this in English. දැන් බලන්න මෙතනට දැන් ඔයාට දැන් මම purpose කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතිනේ. tone කියන්නේ මොකක්ද කියලා අපි කලින් කිව්වනේ. දැන් එතන ඒවට ඔයාට සිංහලෙන් අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තම්. එතකොට ඒ වගේ වෙලාවට ඔයාට මම ලෙඩ වෙලා give this in English ඔන්න ඔය වගේ එක simply ඉල්ලුවම Grok සහ Gemini ඒ වගේ එකකින් ඉල්ලන්න මේගොල්ලන්ගේ free version වලනොත් මේවා ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි වලින් එයාලා දෙනවා I got sick අන්න ඒ වගේ ඒවා ඔයාලට මේකේ purpose එකට. ඊට පස්සේ raw message එක මේ විදිහට සිංහලෙන් type කරලා මෙතන දාන්න. අනිවාර්යෙන් ඒක verify කරගන්න ඔයාලට. ඒ කියන්නේ චුට්ටක්වත් අවබෝධයක් නැත්නම් යාළුවෙකුට හරි ඊට කලින් යවලා පොඩ්ඩක් verify කරගන්න. මොකද මේක යවන professional email එකක් නිසා. මම දැන් හිතනවා ඔයාලට කොහොමද මේ professional email එකක් හරියට ලියාගන්නේ කියන එක අවබෝධ වුණා කියලා. අපි දැන් මේ වගේම තව courses කිහිපයක් යනවා. අපි AI මුලින් ඉඳලා යන beginner series එකක් යනවා අපේ YouTube channel එකේ. ඔයාලා කැමති නම් ඒවට join වෙන්න. අපි ඒවා මේ වගේ කාරණා අපි තව ටිකක් deeply කතා කරනවා. ඒ කියන්නේ කොහොමද ඇත්තට මේ AI එකක් වැඩ කරන්නේ, මොනවද මේ AI එකක් වැඩ කරන්න අපි හරියට AI එකක් හදාගන්නවා නම් මොනවද අපි සැලකිලිමත් විය යුතු කාරණා, කොහොමද ඒක කරන්නේ වගේ ප්‍රැක්ටිකල් දේවල් පවා අපි මේ courses වල මුලින් ඉඳලා කතා කරනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලගේ මේ කරුණු දැනගන්න ඕනි යාළුවොත් එක්කත් මේක share කරගන්න. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට thank you so much.